ආයුබෝවන් ඔයාලා හැමෝටම Voyage's YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. වෙනදාට මම අරගෙන එන්නේ කොහේ හරි සංචාරය කරන්න පුළුවන් ස්ථානයක වීඩියෝ එකක්. ඒ වුණාට අද මම මුලින්ම කරපු නිර්මාණයක් ඒකේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද වටාපතක් නිර්මාණය කරන්න කියලා. මේ පින්තූරේ තියෙන්නේ මම නිර්මාණය කරපු පළවෙනි වටාපත. මේ වටාපත මම නිර්මාණය කළේ රුවන්වැලි මහා සෑයට පූජා කරන්න. ඉතින් තමන්ගේ මතින් මේ විදිහ නිර්මාණයක් කරලා පූජනීය ස්ථානයකට පූජා කරද්දී ඒක ඇත්තටම වෙනස්ම විදිහේ සතුටක්. ඉතින් ඔයාලටත් මං හිතනවා මේ වීඩියෝ එක බලලා කොහොමද වටාපතක් එහෙමත් නැත්නම් මුතු කුඩයක් නිර්මාණය කරගන්නේ කියන එක ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් අපි අපේ වීඩියෝ එකට යමු. හොඳයි. මුලින්ම මම අපිට මේ වටාපත නිර්මාණය කරගන්න අවශ්‍ය වෙන දේවල් ගැන කියන්නම්. ඒත් එක්කම මේ දේවල් වල මිල ගණනුත් මම සඳහන් කරන්නම්. එතකොට ඔයාලට පුළුවන් මේ වටාපතක් නිර්මාණය කරගන්න කොච්චර වියදමක් යනවද කියලා දල අදහසක් ගන්න. ඉතින් මේ තියෙන්නේ මම මිලදී ගත්ත වටාපත. මේ වටාපත මම මිලදී ගත්තේ රුපියල් 700ක පමණ මුදලකට. ඉතින් මේ අපිට වෙළඳපොලේ එක එක ප්‍රමාණ වලින් වටාපත් මිලදී ගන්න තියෙනවා. මම මිලදී ගත්තේ සාමාන්‍යයෙන් හාමුදුරුවෝ කෙනෙක් පාවිච්චි කරන සයිස් එකේ වටාපතක්. ඉතින් මේ වටාපතක් ගද්දී අපි ගොඩක් ඩිසයින් අඩු වටාපතක් ගන්න සැලකිලිමත් වෙන්න ඕනි. මොකද එතකොට අපිට පුළුවන් අපේ වටාපත අපේම ඩිසයින් එකකට නිදහසේ ඩිසයින් කරගන්න. ඊළඟට අපිට ඕනි කරනවා ගම් එකක්. ඉතින් මේකට අපි ගන්නේ B6000 කියන මෙන්න මේ ග්ලූ එක. මේකෙත් එක එක සයිස් තියෙනවා. ඒ කියන්නේ එක එක වොලියම්ස් තියෙනවා. මිලිලිටර් 25, 50 සහ 110 කියලා. ඉතින් ඔයාලට වටාපතක් නිර්මාණය කරගන්න නම් පොඩිම සයිස් එක ඒ කියන්නේ මිලිලිටර් 25 සයිස් එක ඇති. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මෙන්න මේ ග්ලූ එකෙන් ඔයාලට මුතු කුඩ වටාපත් ඒ වගේම පාත්තර ඩිසයින් කරගන්න මේ ග්ලූ එක යොදා ගන්න පුළුවන්. පාත්තර උනත් හොදද්දී එහෙම අපි අලවන පබළු ගැලවෙන්නේ නැහැ. මේ ග්ලූ එක ගොඩක් හොඳ ග්ලූ එකක්. ඉතින් මම ගත්තේ මිලිලීටර් 110 කියන ලොකුම සයිස් එකේ ග්ලූ එකක්. ඇත්තට මේ ග්ලූ එක ගොඩක් වැඩි වටාපතක් නිර්මාණය කරගන්න. ඒ ග්ලූ එක මම ගත්තේ රුපියල් 425කට. ඒ වුණාට වටාපතක් නිර්මාණය කරගන්න විතරක් නම් ඔයාලා පොඩිම සයිස් එකේ ගම් එකක් ගන්න. ඒක මං හිතන්නේ රුපියල් 250කට විතර ඔයාලට ගන්න පුළුවන් වෙයි. ඊළඟට අපිට ඕනි වෙනවා පබළු. අපි ගන්න ඕනි එක පැත්තක් පැතලි පබළු. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දකින පබළු වල මැදින් හිලක් තියෙනවා. හොඳටම රවුම්. ඒ පබළුව නෙවෙයි අපි ගන්න ඕනි පබළුවේ එක පැත්තක් රවුම් අනිත් පැත්ත පැතලි පබළුව. ඉතින් මේක ඔයාලගේ කැමැත්ත අනුව ඔයාලගේ හිතේ තියෙන ඩිසයින් එක අනුව ඔයාලා පබළු වර්ග කිහිපයක් මිලදී ගන්න. ඉතින් මේ පබළු ඔයාලට කිරලා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පැකට් විදිහටත් ගන්න පුළුවන්. එක එක කඩවල් වල එක එක විදිහට පබළු ගන්න පුළුවන්. මම නම් මේ පැකට් එකක් ගත්තේ රුපියල් 80 ගානේ. ඊළඟට අපිට ඕනි කරනවා මෙන්න මේ විදිහේ නිර්මාණයක්. ඇත්තටම මේකට කියන නම මම දන්නේ නැහැ. ඒ වුණාට ඔයාලට මේකත් ඔයාලා පබළු මිලදී ගන්න කඩෙන්ම මිලදී ගන්න තියෙනවා. ඉතින් මේ වගේත් එක එක සයිස් තියෙනවා එක එක උසවල්. මම වටාපත මිලදී ගත්ත දවසේම ඒ නිර්මාණයක් මිලදී ගත්ත නිසා මම වටාපත උඩින් තියලා බලලා වටාපත උසටම ගැලපෙන විදිහට තමයි තෝරගත්තේ.
ඉතින් ඔයාලත් තෝරගනිද්දි වටාපතේ උසටම ගැලපෙන විදියට හරි ඊට වඩා උස අඩුවෙන් හරි අ, තියෙන විදිහේ නිර්මාණයක් තෝරගන්න. මොකද අපි මේක අලව ගද්දි උස අඩුවෙන් හරි ඒ උසටම හරි තියෙද්දි අපිට අලව ගන්න ලේසි නිසා. ඊළඟට අපිට ඕනි කරනවා මේ විදිහේ බෝඩර් එකක්. මේක ඕනි කරන්නේ වටාපතේ වටේට අලව ගන්න. ඉතින් මං ගත්ත සයිස් එක ඒ කියන්නේ සාමාන්‍යයෙන් හාමුදුරුවෝ කෙනෙක් පාවිච්චි කරන සයිස් එකේ වටාපතකට නම් මේ විදිහේ බෝඩර් එකකින් මීටරයක ප්‍රමාණයක් ප්‍රමාණවත් වෙනවා. ඉතින් මේ විදිහේ බෝඩරුත් ඔයාලට ගන්න පුළුවන් ඔයාලා පබළු මිලදී ගන්න ස්ථානයෙන්ම. ඉතින් මං ගත්ත මේ බෝඩර් එකේ මීටරයක් රුපියල් 300ක වගේ මුදලක් වුණා කියලා තමයි මට මතක. ඉතින් ඔයාලා තෝරගන්න බෝඩර් එකත් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට අපිට ඕන වෙනවා මෙන්න මේ විදිහේ පිකර් එකක්. මේක නම් ඇත්තටම අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි. අපි මේ වටාපතේ පබළු අලවගෙන යද්දී අපේ අතේ ගම් ගෑවෙනවනේ. එතකොට අපි පබළු ඇල්ලුවාම ඒ පබළු වල තියෙන ෂයින් එක අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මේ පබළු අල්ලන්න තමයි අපිට මේ පිකර් එක ඕනේ වෙන්නේ. මේ සඳහා ඔයාලා ගාව වෙන මොකක් හරි උපකරණයක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපිට අත පාවිච්චි කරන්නත් පුළුවන්. මේක ඔයාලට තියෙනවා නම් කඩේ හොයාගන්න තියෙනවා නම් විතරක් ගන්න. මේක ඇත්තටම අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි. හොඳයි. අපි දැන් වටාපත නිර්මාණය කරගන්න විදිහ බලමු. මුලින්ම අපි අපේ අරගත්ත මෙන්න මේ නිර්මාණය, මේ ඩිසයින් එක අපි වටාපතේ හරි මැදින් තියලා කෙලින් හොඳින් අලව ගන්න ඕනේ. මේ ඩිසයින් එකේ පිටපැත්තේ හොඳින් ගම් ගාලා අපි වටාපතේ අලව ගන්න ඕනේ. අලවලා විනාඩි 5ක් විතර ටිකක් වේලෙන්න තියන්න ඕනේ. ඒ වගේම වටාපතේ කියන්නේ තල් කොලේ තියෙන හැඩෙත් එක්ක මේ නිර්මාණය ටිකක් පිම්බෙන්න පුළුවන්. ඇලවෙනවා මදිකමක් දැක්කෙන්න පුළුවන්. ඒ නිසා අපි ගම් ගාලා ඇඟිලි වලින් හොඳින් තද කරලා මේකේ පිම්බිච්ච තැන් තියෙනවද කියලා බලලා හොඳින් අලව ගන්න ඕනේ. ඉතින් මේ ඩිසයින් එක අපි හොඳට අලව ගත්තට පස්සේ ඊළඟට අපි පබළු ඩිසයින් එක පටන් ගන්න ඕනේ. එක පැත්තක ඉඳලා එක රටාවකට අපි මේ පබළු ඩිසයින් එක කරගන්න ඕනේ. මොකද අපි ඩිසයින් කරන්න වටාපතක්. ඉතින් ඒක දකින්න කෙනාට ඒකේ රටාවක් පේන විදිහට තමයි අපි ඩිසයින් කරන්න ඕනි. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම පබළු කොහොමද ඩිසයින් කරන්න ඒ රටාව තෝරගත්තේ කියලා. මෙන්න මේ විදිහට. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් වටාපත වටේටම ඩිසයින් කරගන්න. මේ තියෙන්නේ මම ඩිසයින් එක කරලා ඉවරුණාට පස්සේ. ඉතින් දැන් මම මෙතනදී පබළුයි අර අපි මැදින් අලවපු ඩිසයින් එකයි දෙකම අලවලා තියෙන්නේ. දැන් මම අපි ගත්ත බෝඩර් එකෙන් වටාපත වටේට අලව ගන්න තමයි යන්නේ. ඉතින් මේ බෝඩර් එකේ පොඩි නෙට් කෑල්ලක් වගේ තියෙනවා. ඉතින් මම ඒක කපලා අයින් කරලා බෝඩර් එක විතරයි ගන්නෙ. ඉතින් ඔයාලගෙත් තෝරගන්න බෝඩර් එකේ මෙහෙම අනවශ්‍ය කොටස් තියෙනවා නම් කපලා අයින් කරලා අලවන්න පටන් ගන්න. ඉතින් මේ බෝඩර් එක අලවද්දී ඔයාලා වටාපතේ මිට ළඟින් අලවන්න පටන් ගන්න එක පැත්තකට. ඉතින් මේ බෝඩර් එක අලවද්දී ඔයාලා ගම් ගොඩක් පාවිච්චි කරන්න ඕනි. මොකද මේ බෝඩර් සාමාන්‍යයෙන් ගොඩක් ඩිසයින් එක තියෙන නිසා ඒවා ටිකක් බරයි. ඒ නිසා ඒක වටාපතට හොඳට ඇලවෙන්න ඕන නිසා ගම් ටිකක් වැඩිපුර පාවිච්චි කරන්න ඕනි. ඒ වගේම ගම් ගාලා ඉවර වෙලා බෝඩර් එක උඩින් තියලා ටිකක් ඇඟිලි වලින් තද කරගෙන ඉන්න ඕනි ටික වෙලාවක් හොඳින් ඇලවෙනකම්. ඒ වගේම වටාපතේ නැවෙන තැන්වලදී ඒ කියන්නේ වටාපත රවුම් හැඩයටනේ තියෙන්නේ. අපේ බෝඩර් එක තියෙන්නේ දිග අතට. ඉතින් අපි මේක අලවගෙන යද්දී ටිකක් අර රවුම් වෙන තැන් වලින් නැවෙනවා වගේ තැන් වලින්
පොඩ්ඩක් ඉස්සෙන්න පුළුවන් බෝඩර් එක. එහෙම වෙලාවට කතුරන් පොඩි කැපුමක් දාන්න ඕනි. බෝඩර් එක වෙන් වෙලාම යන ගානට නෙවෙයි. පොඩි කැපුමක් දැම්මම ඔයාට එතනින් හරව ගන්න ලේසි සහ පිම්බෙන ගතිය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕනි මේ ගම් එක ගාන හැම වෙලේම ගාලා ඉවර වෙලා බෝතලේ මුඩින් වහලා තියන්න. මොකද මේ ගම් එක ඉක්මනට හයි වෙනවා. ඒක නිසා ඔයාලා මේක මුඩින් වහලා තිබ්බේ නැත්නම් ගම් එක ඉක්මනට ගල් වෙන්න බලන්න පුළුවන්. ඒ නිසා හැම වෙලේම ගම් ගාලා ඉවර වෙලා ගම් එක වහලා ඉවර වෙලා අලවන වැඩ කරන්න. හොඳයි මේ තියෙන්නේ මම හදාගත්ත වටාපතේ ෆයිනල් ලුක් එක. ඉතින් මේ වටාපත හදාගද්දී මට වැඩිම වෙලාවක් ගියේ වටේ තියෙන බෝඩර් එක අලව ගන්න. ඉතින් ඔයාලත් බෝඩර් එක අලව ගනිද්දී වටාපතේ දාරෙට වගේම බෝඩර් එකේ පිටපැත්තටත් හොඳින් ගම් දාලා හෙමින් අත තද කර කර අලව ගන්න ඕනි. ඉතින් මේ බෝඩර් එකේ පොඩි කොටසක් මට ඉතුරු වුණ නිසා මම ඒක වටාපතේ මිටේ තියෙන දෙවෙනි දාරෙන් අලව ගත්තා. ඉතින් ඔයාලටත් එහෙම කොටසක් ඉතුරු වුණොත් අලව ගන්න පුළුවන්. ඉතින් මේ මුළු වටාපතම හදන්න මට රුපියල් 2000කටත් වඩා අඩු වියදමක් තමයි ගියේ. ඉතින් පොඩි ගම් එකක් ගත්තොත් වියදම තවත් අඩු කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට වටාපතක් හදන විදිහ ගැන අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් මේ විදිහටම තමයි මේ බඩුම පාවිච්චි කරලා තමයි අපි මුතු කුඩ ඒ වගේම පාතරත් ඩිසයින් කරගන්නේ. ඉතින් ඔයාලට වීඩියෝ එක ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඒ වගේම අද වීඩියෝ එකත් එක්ක අවසානයේ වෙනකම්ම රැඳිලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි.